සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවද වීඩියෝ එකට. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් අද මං අරන් ආව වීඩියෝ එක මොකද්ද කියලා බලමුද? අද බ්‍රහස්පතින්දා දවසක්. සතියන්තයේ අවසාන වැඩ දවස. හෙට සිකුරාදා. මේ හැමෝටම නිවාඩු දවස හෙට. අදත් මම හස්බන්ඩ් එක්ක වැඩට යන ගමන් ඉන්නේ. මේ දවස්වල රාමසාන් නිසා උදේට හැම කෙනෙක්ටම වගේ වැඩ පටන් ගන්න උදේ 9ට. මේ දවස්වල ඉර එළිය හොඳටම සැර වැඩි. තාම උදේ වුණත් තද අවුවක් තියෙන්නේ. අද මම වැඩට යන්නේ වෙන පාරකින්. හැමතැනම පේන්න තියෙන මොහොත නිසා ඒ මොහොත නවත්තලා තියෙන එක එක විදිහේ බෝට්ටු හැමතැනම පේන්න තියෙනවා. ෆිෂින් බෝට් වගේම මෙහි මිලිටරි එකේ බෝට් වර්ගත් මෙහිම තැනින් තැන තියෙනවා. ඔය ඈතින් පේන්නේ ප්‍රෙසිඩන්ට් ජැටි එක. මාලදිවයිනේ ජනාධිපතිට රජයේ උසස් නිලධාරීන්ට ඔෆිෂියල් බෝට් වල යන්න ඕන ගමන් වලට තමයි මේ ජැටි එක තියෙන්නේ. විදේශ නායකයින්ට VIP අමුත්තන්ට වෙල්කම් සෙරමනි කරන්නත් මෙතන පාවිච්චි කරනවා. සාමාන්‍ය ජැටි වලට වඩා මෙතන සිකියුරිටි එක ටිකක් වැඩි. ටුවරිස්ට්ලට එළියේ ඉඳලා බලන්න පුළුවන්. හැබැයි ඇතුළට යන්න නම් බෑ. ඒ ජැටි එක ඉස්සරහම තමයි මේ පඩවිය පිරලා ඉන්න තැන තියෙන්නේ. ඔයාලට හිතන විදිහට මෙතන පඩවිය කොච්චර ඇතිද? ගොඩක් අය මෙතනට ඇවිත් මෙයාලට කෑම දානවා උදේට. ඔන්න මටත් පුළුවන් වුණා අද ඒ ලස්සන ඔයාලට පෙන්වන්න. දැන් ඔයාලා මේ දකින්නේ ලෝක ප්‍රසිද්ධ ලක්ෂරි ක්‍රූස් ෂිප් එකක්. ඒකේ නම ක්‍රිස්ටල් සිම්ෆනි. 1995 අවුරුද්දේ නිර්මාණය කරපු මේ නැව අදත් වර්ල්ඩ් ක්ලාස් සර්විස් එකක් දෙන ලොකු ෂිප් එකක්. මේක ඔපරේට් කරන්නේ ක්‍රිස්ටල් ක්‍රූස් කියන ලක්ෂරි ක්‍රූස් කම්පැනි එකේ. මේ නැවේ 600කට වැඩි පිරිසකට යන්න පුළුවන්. 500කටත් වඩා වැඩියෙන් ක්‍රූ මෙම්බර්ස්ලා සර්විස් එකට ඉන්නවා. මේ වගේ ෂිප් එකක් මෝල්ඩිව්ස් වගේ රටකට එන එක ටුවරිසම් වලට ලොකු දායකත්වයක් දෙන දෙයක්. අපි උදේ නැගිටිනකොට තව කෙනෙක් ජීවිතය දාලා සදහටම යන්න ගිහින් අපි කන කෑම ටික රහ නැහැ කියලා හිතනකොට ලෝකෙ මිනිස්සු ඉන්නවා කන්න කෑම ටිකක් නැතුව බඩගින්න ඉන්නේ. අපි ලොකු ගෙවල් දොරවල් යාන වාහන හොයනකොට තව මිනිස්සු ඉන්නවා වැටලා ඉන්න තැනක් නැති. නිවාඩු දවසක් යනකම් බලන් ඉන්නකොට තව මිනිස්සු ඉන්නවා ඉස්පිරිතාල දවසක් ජීවත් වෙන්න බලන් ඉන්න. අපිට අපේ හිත ශක්තිමත් කරගන්න කොච්චර දේවල් තියෙනවද? මම දැන් වැඩ ඉවර වෙලා ආපහු යන ගමන්. අද සිකුරාදා දවස. උදේම නැගිටලා බැල්කනි එකට ආවහම දැක්කේ මේ ෆ්ලයිට් එක. අවුරුදු ගාණක් මෙහෙ තනියම ඉඳපු අය අද මේ ෆ්ලයිට් එකේ තමන්ගේ පවුලේ අය බලන්න යනවා ඇති නේද? අපි මේ උදේම යන්නේ ඔළුමාලේ තියෙන ෆිෂ් මාකට් එකට. උදේම මෙතනට ආවොත් අලුත් මාළු ගන්න පුළුවන්.
අපි යනකොටත් ගොඩක් මාළු වර්ග ඉවර වෙලා. එක එක වර්ගවල මාළු ඉන්නවා මෙතන. ගොඩක්ම ඉන්නේ ටූන මාළු නම් තමයි. මේ මාකට් එකේ ලොකු මාළු ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ෂොප් වල තියෙන මිලට වඩා ගොඩක් අඩුවට මෙතනින් ගන්න පුළුවන්. මෙතන ගොඩක්ම ඉන්නේ ටූන මාළු. මෙතනින් මාළු අරගෙන තව වැඩියෙන් ගාණක් දීලා මෙතනින් මාළු කපාගෙනම යන්න පුළුවන්. ඔන්න මේ කපන්නේ අපි ගත්ත මාළුවව. මම නම නම් දන්නේ නැහැ. මේ දවස්වල මෙහෙට නම් හොඳටම අවුව සැරයි. අවුව ටිකක් අඩු වෙනකන් ඉඳලා මේ ළඟ තියෙන සෙන්ට්‍රල් පාක් එකට යන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. බලන්නකො මට කවුද හම්බුනේ කියලා. දැන් නම් ටිකක් හවස් වෙලා. මේ සෙන්ට්‍රල් පාක් එකේ ගොඩක් සිකුරාදා දවස් වලට එක එක විදිහේ ඉවෙන්ට්ස් තියෙනවා. අදත් එහෙම ඉවෙන්ට් එකක් තියෙනවා. ඔයාලා කැමතිද ඒක මොන වගේද කියලා බලන්න? ඔයාලා මීට කලින් මෝල්දිවියන් කොල්ලන්ගේ ඩාන්ස් එකක් දැකලා තියෙනවද? මං විතරක් බලලා හරියන්නේ නැහනේ. ඔයාලත් බලන්නකෝ මෙයාලගේ ඩාන්ස් එක කොහොමද කියලා. ඔයාලා හිතන විදිහට කවුද මෙතන ලස්සනටම නටන්නේ? මෝල්දිවියන් කොල්ලන්ගේ ඩාන්ස් එකෙන්ම මම වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.